හොඳ අපිත් එක්ක ඉන්නවා ඩිප්ලෝමා ධාරණයක් ඒ වගේම අම්මත් ඉන්නවා. අයබෝන්. හරි. ඔය සබ්ජෙක්ට් එක මොකද? මම IT ඩිප්ලෝමා එක තමයි හැදෑරුවේ. හරි අද දවසේදී ඔයාලට අවස්ථාව වෙනවා බැච් ස්ටොප් වෙන්න. එහෙනම් මොකද කියන්නේ? හිතුවේවත් නැහැ. එනකම්ම දන්නේ නැහැ. ඉතින් සෑහෙන අමාරුකම් මැද්ද තමයි මම එක්සෑම් එක ලිව්වේ. ඉතින් මට ගොඩක්ම සතුටුයි. දැන් ඔයා රැකියාව කරන ගමන් දින්නේ? ඔව් රැකියාවක් කරනවා. විවාහකයිද? විවාහකයි. දරුවෝත් ඉන්නවා? ඔව්. දැක්කනේ කොච්චර ජීවිතේ කාර්යබහුල වුණත් ඔයාලට අවස්ථාවක් හම්බුණා සම්පූර්ණ කරන ඩිප්ලෝමා එක. ඒක අනිවාර්යයෙන්ම ලොකු සහයයක් ලැබෙනවා කැම්පස් එකේ පැත්තේ නේ. ඔව් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ අයියේ. මේ හැමෝගෙම ලොකු සහයෝගයක් හම්බුණා මට මේක කරගන්න. ඉතින් ඒ හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මම මේ වෙලාවේ. දැන් දවසේදී දුව BMICH එකේ ලංකාවේ හොඳම තැනක ලබා ගන්න ඩිප්ලෝමා එක. ගොඩක් දෙනෙක් ඉස්සරහ. මොනවගේ ආඩම්බරයක් තියෙන්නේ? ගොඩක්ම ආඩම්බරයි. මොකද මම මේ දුව පොඩි දරුවෙකුත් එක්ක මේ එක්සෑම් එක කරා. ඉතින් මේ හරිම සන්තෝෂයි මෙයා මේ පළවෙනි තැනට ආවා කියන එකට. අධ්‍යාපනය අතින් දරුවා ගොඩක් ඉස්සරහට ගිහිල්ලා. ඔව් ඉතින් මේ කැම්පස් එකෙන් තමයි අපිට මේ පළවෙනි ස්ථානේ මෙයාට ලැබුණා. හරිම සන්තෝෂයි මට. දැන් අම්මා දකින්න සන්තෝෂයක් තියෙනවා මට ඇත්තටම. අනිවාර්යයෙන්ම. ඒ අම්මගේ සතුට අපිට පේනවා අනිවාර්යයෙන්ම ගොඩක් ලොකු ආඩම්බරයකින් දත් දවසේදී දුව ගොඩක් බාධක මැද්දේ ගොඩක් වගකීම් මැද්ද තමයි මේ ළමයි ඩිප්ලෝමා එක. ඒතර අම්මා දැක්කද කැම්පස් වල ලැබිච්ච සහයෝගය කොහොමද කියලා? ඔව්. කැම්පස් එකේ ලොකුම සහයෝගයක් ලැබුණා මෙයාට කියාගන්න බැරි තරම් මට ඇත්තටම සන්තෝෂයි. හොඳයි ඉතින් අද දවසේදී දුව ලබාගෙන ඩිප්ලෝමා එක ඒ වගේම බැච් ස්ටොප් වෙලා තියෙන ලොකු ආඩම්බරයකින් දෙන්නම. දැන් ඔයා හිතන විදියට කෙනෙක්ට අධ්‍යාපනයේ අතින් ඉස්සරහට යන්න තෝරගන්න තියෙන හොඳම තැන LP කැම්පස් එක. ඔව් අයියේ ඒක මට අත්දැකීමෙන්ම කියන්න පුළුවන්. මම මොකද සෑහෙන කාර්යබහුල කෙනෙක් නිසා මාට සපෝටිව් එකක් තියෙනවා මේ කැම්පස් එකෙන් අපිට ලෙක්චර් වලට ඉන්න බැරි වුණා රෙකෝඩින්ග්ස් ඒවලා නෝට්ස් වලින් වුණත් කිසිම අඩුපාඩුවක් කරන්නේ නැහැ. ඉතින් හොඳම තැනක් කියලා මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. හොඳයි ඉතින් එනවා ඔයාගේ අනාගතේට අපි සුබ පැතුම්. Thank you.